නැහැ නේද? මොනවා වුණාද මන් දන්නේ. එක්ක තනිය ගහුවත් දන්නේ. මොකද්ද බං හිටියයි කිය හිටි සද්දේ. අනේ මන්ද බං. අයියෝ මෙච්චර මේ හොතර යන්න පුළුවන්කම දෙති වැටවල අතරින් ගම මොන මගුලක් කරනවද? ඔව් නේද? ආය එනවා බොන් තක తీරුවා. අම්මා බලකෝ එනකෝ එදේ නැත්තම් මම තමයි ඇතුලේ. අම්මලත් මොකටද තෝපි හදාගත්තද මන්ද? අයියෝ. කරන් දෙකේ නෝ. මොකද බං සද්දයක් ඇහුණේ? අයි මේ රේඩියෝ එකට මොකද්ද ඔයාලා චුට්ටක් බලලා හදාගන්නකෝ. මොකද්ද මේ ගලෙඩේ? මුලින්ම පොඩ්ඩක් හොඳ කැක්කුම ඇල්ලුවා කැක්කුම අල්ලලා ඉවරලා පපුවරි දෙන්න ගත්තා. දැන් නම් පොඩි අප්‍රාණික ගතියක් තියලා සෑහෙන්න මේ හුස්ම ගන්නවා මගයි. තමුස ගලෙඩ නෙමෙයි ඔය මේ රේඩියෝ එකේ තියෙන ලෙඩ ගැන ඇහුවේ. ඕකේ තියෙන ලෙඩ කියන්නේ අයියේ මේ ඇහෙන්නේ නැහැ පොඩ්ඩක්. උතරම ඇහෙන්නේ නැහැ. දානවා ඇහෙන්නේම නැහැ ඒක. මුඩටි මේක ඇහෙయ్యේ අපි කියන මගුලක් ඇහෙන්නෙත් නෑ. මේකේ නෙමෙයි අවුල තියෙන්නේ. ඔහේගේ කන් දෙකේ අවුල තියෙන්නේ. මොනවා ඩිස්ප්ලේ කියලා ඩිස්ප්ලේ කියපු මගුලක් නෙමෙයි යෝයි. ඔහේගේ කන් දෙක ඇහෙන්නේ නෑ. එච්චර ගානක් කියලා ඕනේ ඕනේ. මම හෙව්වේ. මේ කුමරේ අත්තර වතුර තියක්දී. මගේ පොල් බටේ වැහුව ඇවිල්ලා. වල වැඩ කරන්න එපා හරිද? අර කොහොමද ඇත්තකනේ? පාරයිනේ වල. සුමති සම්මානයෙන් ගෙදරටයි වගේ ඈ. ඇත්තටම බනිනවා වගේ. හොඳටම රඟපානවා. රංගපෑම් නෙවෙයි අක්කා. මං ආවේ සිරිදාස්යගේ හොම්බට දෙකක් අයින්ද. ඔබට වලිප්පුත පංචායතයලක මෙච්චර වහින් උඹේ බටේ වහන මට පිස්සුද? ඵලයන් ගිහින් බලපන් උඹේ කුඹුර. මෙවට වඩා වතුර දෙන උඹේ කුඹුරේ. දැන් නම් ඇක්ට් එකක් නෙමෙයි වගේ බං. මාරයිනේ මල්ලි. අඩෝ සිරා. මන් තෝ කම්බස් කරාකෝ. වාරගත්තු පළවෙනි දවසේ මේව නම් ඉස්සරහට තව මොනවා වෙයිද දන්නේ නැහැ. ඔල්ල බලමු. බෙන්ගාලි මුක්කේ පොතින්නේ පීඩන අවබෝධයක් වුණාට මෙතන දැන් අති පීඩන කලාපයක් ඉඳලා තියෙන්නේ. ගිගුරුන් පයිත කනේ පාවල් වලත් අදින්න පුළුවන්. ආයෙත් ඒකම කියනවා. අට හොර බණ හිටගම මේ වලිය දිහා. අටෝ ජයන්තිනේ කියනවා. උඹ බීලා නේද ඉන්නේ? උඹ බීලා නේද ඉන්නේ? බීලා ඉන්නේ ඇයි? කොහෙන්ද දෙයියෝ බඩු හොයාගත්තේ? හිටපු නිල මඩලට ඒකල සේවයට මාගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම නව නිල මඩල දේවගේ රූපෙන්න මෙලගේ හමුදත් දෙන්න කියලා මේ කාලකන්ණිය ගෙදර තියෙන ටික කියලා හදලා දෙන්න කියලා ටෝක් කරනවා. මේ වගේ කාලකන්ණිත් එක්ක කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ? ඕ අනික පරයන් ලොකු නැහැ යන්න. ගෙදර තියෙන ටීවී එක මෙතන ඉඳලා හදන්න මම බිල්ලියක් උන්නාන්සේ. තාමර ජයකාන්තික දුවගෙන නේ ඉතන. ඔය ආදර බලයිලා ඔක්කොම නවත්තලා දාන්න. මේ හැමදේම අතහැරලා දාන්න. මොකද්ද මුරුවේ කරේ? ඒ හැමදේම අතහැරලා දාන්න කිව්වේ. මම තොට කිව්ව ටීවී එක අතාරින්න කියන්නේ තොගේර බඩ අතාරින්න කිව්වේ. කාගෙද බණ්ඩගේ ටීවී එක? හලෝ මම බණ්ඩලේ ගෙදරින්ද? ඔව් මම බණ්ඩා. අර ඔයා ටීවී එක ගන්න දුන්නේ සද්ද ඇහෙන්නේ නැතුව ඒක අපි ලෙඩේ හොයාගත්තා. අනේ මොකද්ද? ඩිස්ප්ලේ ගිහින්. ඈ ඩිස්ප්ලේ ගිහිල්ලා ගෙදරින් එද්දී ඔක හොඳට තිබ්බනේ. හරි ඕන තමයි. ඩාම් වෙනවා ඩූම් වෙනවා. ඩිස්ප්ලේ එක දාන්න. වෙන ගහන බොරු කරන්න එපා මහත්තයෝ. ඔක හොඳට ඩිස්ප්ලේ එක තිබ්බ මම මේ ගෙදර. අයියේ ටීවී එක ගැලෙව්වා. මොකද කරන්න ඕනේ? ඕකනේ ඉතින් ඔය ඉස්සල්ලා ඔක්කොම කියනකන් හිටියේ නෑනේ. දැවිල්ල හැදිලා දිව්වනේ. හරි කියන්න මට ඊගාවට මොකද්ද ගලවන්න ඕනේ කියලා. හරි මල්ලි.
දැන් ආ ටීවී එක ගැලෙවුවානේ. දෙගිලකට ඔයා පවර් සප්ලයි එක චෙක් කරන්න. පවර් සප්ලයි එකද? ඊ මම චෙක් කරන්න පවර් සප්ලයි එක. මම කී දෙනෙක්ට පවර් සප්ලයි දීලා දෙනවද මම චෙක් කරගෙන ඉන්න. පවර් සප්ලයි එක මම චෙක් කරන්න. මල්ලි මාර කේස් එක මොයි රේඩිය කරනවානේ. දකුණු අත ධනිය ගානින් කැල්ලා ගියා වගේ. පට්ට පාඩුයි. මෙලෝ දෙයක් කරගන්න දෙයක් නැහැ. අනිචුට බලපංකෝ. මොකක්ද වෙලා තියෙන්නේ? එහෙම ලොකු කේස් එකක් නැහැ. OIC එක පොඩි කේස් එකක් තියෙනවා. මොකද? OIC එක පොඩි කේස් එකක් තියෙනවා. අම්මා මොබේ. ඔය පොලිස් කේස් වලට අපිව සම්බන්ධ කරගන්න එපා. ඒවා ඔයාලම තියාගන්න. අම්මෝ. පොලිස් කේස් නෙමෙයි යන්නේ. ඇයි මේ රේඩියෝ ඇතුලේ තියෙන මේක අර OIC කෑල්ල. අන්න ඒක තමයි පොඩි කේස් එකක් තියෙන්නේ. OIC නෙවෙයි මහත්තයෝ. IC. අන්න ඒක. IC එක තමයි කේස් එක තියෙන්නේ. හරි හරි ගන්නවකෝ. තාම කෑල්ල තියෙනවා. උද පොඩි ලෙඩේ. මේකට නිකන් කවුරුහරි කුණු ගෙඩියකින් ගහලා වගේ. හරියට හරි මල්ලි. කුණු ගෙඩියෙන් තමයි තමලරි. අම්මපා. මොකද්ද මේ කුණු වරපේ? අම්මපා මල්ලි මං ඕක අහුනොත් තලනවා. කවුද? මීයව. මම බඩු දිනවලු. අම්මේ ගාවට යන්න බෑ. ඇයි? මං උඩ පැකට් 4කට ණයයි. ඈ? ඔව්. ජිල්බුව ගාව නම් බඩු දිනනවා උදේ. දිල්බුව ගාවටත් යන්න බෑ. ඇයි? මම පැකට් 6කට ණයයි. හවස් වෙද්දිම කඩාන යන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් මේ මුකුත් කරගන්න හම්බෙන්නේ හැන්ද වෙන්න කලින් අනිවාර්යයෙන්ම දෙකක් දාගන්න ඕනේ. ඇත්ත. මොන තත්ත්වයක් අවශ්‍යද උදාවේදී කියලා කියන්න බෑනේ. ඇත්ත. මගේ ඇඟ බෙවුලනවා බං. මගේ දිවත් කා වෙලා. කෝ බලන්න. ඇතුළට දාගනින්. හොඳයි අපිට වැවේ තත්ත්වේ අම්මට සිරි පඹය එනවා. ගම් හතේම කිරම වගේ හිටියට අම්ම පොක පඹයටත් බය වුණානේ. වරෙන්කෝ කරන්න හොඳ වැඩ. අම්මපා මේකොන් කන බත වස වෙන්න එපා. වස වර්ති. යකෝ බත් කන මිනිහෙක් කරන වැඩක්ද මේක? එන්න ගහන්න ඕනේ බල්ලෝ. ඇයි බසුමනේ මල්ලි? ඈ? ඇයි? බලපන් අයියා. උදේ වතුර මුරේ හරවලා ගියේ කුඹරට. බඩ්ඩින්ගිත්ත කාලෙන්න ටිකට පෝල් බටේ අස්සර රොඩු ඔබලානේ කාලකන්නේ 70. කවුද බං? කවුද ඒ වැඩ කරන්නේ? පඹයා. පඹය? කුණු හරප වීලු කණ්ඩායම මල්ලි. ඒ දවස්වල යම් සිදුවීමක් වුණා තමයි. මිනිස්සුන්ට තමයි වරදින්නේ. ඒකට උඹලා ඒව අල්ලගෙන වීලු කරන එක හරි වැරදි මල්ලි. හරි බං අයියා සමාවයක්. උඹ හොඳයි තව. අද උදේ අර ඔය වගේ නියර දිගේ එද්දි විහිළුවක් කරන්න ගිහින් තව පොඩේ මේ උදුළු බදු පාරෙන් ගහනවා මට. කවුද බං? පඹයා.